අයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාම. අද මම කතා කරන්න යන්නේ අපරාධ විද්‍යාව සම්බන්ධ ගොඩක් රසවත් කාරණාවක් වෙන පිහියනුම් ගැන. මම මේකදී ඔයාලට කියලා දෙන්නම්. පුද්ගලයෙකුට පිහියනීමක් සිදු වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ සිරුරේ තියෙන තුවාලය නිරීක්ෂණය කරලා ඒ පිහියනුමට යොදාගත්ත පිහිය මොන වගේ එකක්ද කියලා උපකල්පනය කරන විදිහක් ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍ය පිහි වර්ග කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ගෙදර දොරේ විවිධ වැඩ කටයුතු වලට යොදා ගන්න පිහි වර්ග සහ අපරාධ එහෙම නැත්නම් යුදමය ගැටුම් වලදී වගේ භාවිතා කරන පිහි වර්ග ලෙස. මේවා අතර දකින්න තියෙන ප්‍රධානම වෙනස තමයි ඒ වගේ පිහිටන කැපුම් තල ගන්න. ඒ කියන්නේ දෙපැත්තම කැපෙන පිහියක් නම් බොහෝ වෙලාවට ඒක ගැටුම් සඳහා යොදා ගන්න. එහෙම නැත්නම් මිලිටරි නයිෆ් එකක් කියලා අපිට කියන්න පුළුවන්. එක පැත්තක විතරක් කැපුම් තලයක් පිහිටන පිහි ගොඩක් වෙලාවට ගන්න ගෙදර දොරේ වැඩ කටයුතු වලට. මෙන්න මේ වෙනස භාවිතා කරලා තමයි අපිට තුවාලය නිරීක්ෂණය කරලා ඒක මොන වගේ පිහියක් නිසාද සිදු වෙලා තියෙන්නේ කියලා කියන්නේ. දැන් හිතන්නකෝ මිලිටරි නයිෆ් එකක්. ඒ කියන්නේ දෙපැත්තම කැපෙන පිහියකින් නම් පිහියනුම කරලා තියෙන්නේ. එතකොට අපිට තුවාලය නිරීක්ෂණය කරපුවාම මේ රූපේ තියෙන විදියට තුවාලේ කෙරවලවල් දෙකම තියුණුවට කැපිලා තියෙනවා දකින්න පුළුවන්. එතකොට එක පැත්තක් විතරක් කැපෙන පිහියක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එරෝල් කපන්න වගේ ගන්න පිහියකින් නම් පිහියනුම කරලා තියෙන්නේ. එතකොට අපිට තුවාලය නිරීක්ෂණය වෙන්නේ තුවාලයේ එක් කෙලවරක් තියුණු විදියටත් අනිත් කෙලවර ඒ වගේ තියුණු ස්වභාවයක් නොවෙච්ච රවුම් හැඩයකින් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒක මේ රූපෙන් බලා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ පිහියට තියෙන කැපුම් තලයක් නිසා ඒකෙන් කරන පිහියනුමකදී අර දෙපැත්තම කැපෙන පිහියකින් තරම් තියුණුවට සිරුර පසාරු කරගන්න බැරි වෙනවා. ඒ නිසා කැපුම් තලයේ සහිත පැත්ත තියුණු මායමකුත් කැපුම් තලයේ රහිත පැත්ත මොන්ට වෙච්ච රවුම් හැඩයකිනුත් දකින්න පුළුවන්. මෙන්න මේ සරල උපකල්පනය භාවිත කරලා අපරාධ විද්‍යාවේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්.